තාම අර ජයකාන්තික දුව ගැන නේ හිත. ඔය ආදර බලහිලා ඔක්කොම නවත්තලා දාන්න. මේ හැමදේම අතහැරලා දාන්න. මොකද්ද බුරුවේ කරේ? ඒ හැමදේම අතහැරලා දාන්න කිව්වේ. මං තොට කිව්වේ ටීවී එක අතරින් කියලා මේ තොගේ අර බඩ අතරින් කියලා. කාගෙද ඔය බණ්ඩගේ ටීවී එකද? හලෝ මම බණ්ඩලේ ගෙදරින්ද? ඔව් මම බණ්ඩා. අර ඔයා මේ ටීවී එක ගියන් දුන්නේ සද්ද ඇහෙන්නේ නැතුව ඒක අපි ලෙඩේ හොයාගත්තා. නේ මොකද්ද? ඩිස්ප්ලේ ගිහින්. ඩිස්ප්ලේ ගිහිල්ලා ගෙදරින් එද්දී කොහොඳට තිබ්බනේ. හරි ඕන තමයි. දාම් වෙනවා ඩූම් වෙනවා. ඩිස්ප්ලේ එක දාන්න. හේන ගහන බොරු කරන්න එපා මහත්තයෝ. ඔගේ හොඳට ඩිස්ප්ලේ එක තිබ්බ මම මේ ගෙදර. අයියේ ටීවී එක ගැලෙව්වා. මොකද කරන්න ඕනේ දැන්? ඕකනේ ඉතින් ඔය ඉස්සල්ලා ඔක්කොම කියනකන් හිටියේ නෑනේ. දැවිල්ල හැදිලා දිව්වනේ. හරි අයියේ කියන්න මට ඊගාවට මොකද්ද ගලවන්න ඕනේ කියලා. හරි මල්ලි. දැන් ඔයා ටීවී එක ගැලෙව්වනේ. දෙගිලකට ඔයා පවර් සප්ලයි එක චෙක් කරන්න. පවර් සප්ලයි එකද? මම චෙක් කරන්න පවර් සප්ලයි එක. මම කී දෙනෙක්ට පවර් සප්ලයි දීලා දෙනවද මම? මම චෙක් කරගෙන ඉන්න.